වුණා අලුත් ලොක් එකට ඉතින් ගියා අලුත් තැනකට යනකොටම මාර බොකෙනේ වැටුණනේ බෑග් එකක් වතුරට අපි ගියේ අල්ලන්න මාළු ඉස්සෝ අහුනේ නැනේ එක මොකෙක්වත් ඉතින් තවත් බොක වුණා අපේ බ්ලොක් එක මාරම අවුලනේ හතර දෙනාටම බොක බොල්ල අදත් ෆේල් වුණා පරිලාට් එක වනරණයි පොඩ්ඩයි ගිමේ කුකයි ක්‍රූ අවුලුණක් ෆන් තමයි අපේ බ්ලොක් ක්‍රූ අරංගිය පාම් පිටි තිකානලා ගත්ත කුකා නියමෙට සැලුනේ නෑ අපි හැදුවා බිත්ත රොටි එක නම් මාමියමෙට මාළු නෑ පිස්සෝ නෑ මෙමරීස් නෙනේ අවුල් දවසක් වුණත් බ්‍රෝ මේක තමයි බොකලෝ ෂෝ යා let's go ඉතින් අපි අද vlog එකක් කරන්න යනවා සෙට් එකත් එක්කම කැම්පින් vlog එක අද අපි අලුත් තැනකට යන්නේ අද කුකා දැන් ඕලවැල් වල කුකා ඇවිල්ලා ඉන්නේ කුකා තමයි අද එක යන්නේ උගන්න අපි අද අලුත් තැනකට යන්නේ මෙතන ඇවිල්ලා මේ ගල්පැල්මට යන ගමන් ඉන්නේ අපි නාන පොට්ට යන්න කියනවා ඔය තැන නාන පොට්ට ඇත්තනවා ටෙන්ට් එක ගහන්නත් හොඳ තැනක් අපි හොයාගෙන ඒක නම් හොයාගන්න බලන්න ඕන තැනක් ගිහිල්ලා දොරදිගේ උඩහට යන් හිමීට මේ පාර තමයි මේක ඉතින් බයිසිකලුත් යන්න නැහැ පොඩක් අවුල් පාර බයිසිකල් සවුත් වෙනවා සමහරව එහාටම යනවා අපි දැන් ඒකේ මේ පයින් යන ගම මෙතන යන පාර ගල්පැල්මට ආපු කට්ටිය නම් ඉතින් මේ පාර දන්නවා ඇති බටගස් ඡායක් වැදින් යන්න තියෙන්නේ පිසෙට වුණා අලුත් ලොක් එකට ඉතින් ගියා අලුත් තැනකට යනකොට ඉතින් guys අපි ආව දොළගාවට දොළගාවට ඇවිල්ලා ඉන්නේ අපි බලමු ටෙන්ට් එක ගන්න ඕන දැන බලලා මාළුවෙකුත් අල්ල ගන්න ඕනේ ඉතින් උඩ ඉවරයි යම් බලන්න උඩට හිමීට මාළුවෙකුත් බාන්න ඕන අපිට කන්න මරු තැන ඉතින් මෙතනින් උඩට නම් මිනිස්සු යන්නේ වැඩි යන්නේ බලමු ඉතින් කොහොමද කියලා තන ඉතින් ගියා අලුත් තැනකට යනකොටම මාර බොකේනේ වැටුණනේ බෑග් එකක් වතුරට අපි සෙට් වුණා අලුත් ලොකට ඉතින් ගියා අලුත් තැනකට යනකොටම මාර බොකේනේ වැටුණනේ බෑග් එකක් වතුරට අපි ගියේ අල්ලන් මාළු ඉස්සෝ අහු උනේ නැනේ එක මොකෙක්වත් ඉතින් තවත් බොක වුණා අපේ බ්ලොකේ මරම අවුලනේ හතර දෙනාටම බොක වුල්ලප් අදත් ෆේල් වුණා අපේ ප්ලාන් එක වනරණයි පොඩ්ඩයි ගිමේ කුකයි ක්‍රූ අවුලුනත් ෆන් තමයි අපේ vlog crew අරංගිය පාන් පිටි තිකානලා ගත්ත කුකා නියමෙට සල් ඉතින් අපි ඇවිල්ලා හොඳ තැනක් හම්බුණා බලමු අරු කියන තැන හොඳයි කියලා හොඳයි තැන අම්බා දැක්ක ගලකුත් තියෙනවා ටෙන්ට් එක ගහත හැකි එකෙන් තන හොඳයි වගේ ඔව් මේ ගල මරු පිපා මොන මේක ඔය එක තමයි කිව්වේ ඒක ප්‍රමාණ දුරට වෙනෝනේ මෙතන මේ ගැඹුරු කලක් තියෙනවා ආන්න අතර බලන්න මාළු ඇති බලන්න එතන මාළු ඇති මේ යන්නේ මාළු පොඩියම් බ්‍රෑනක් උලන් නැහැ මෙතන හොඳයි ගැඹුරයි මාළුත් තියෙනවා අර යනවා
කට්ටිය එක්කන් එන්න අනිත් කට්ටිය පල්ලෙහානේ. ඉතින් මෙතන තමයි අද ඉන්න හදන්නේ. ඉතින් අර යනවා කට්ටිය එක්ක එන්න. අන්න ඒ ටික ගැඹුරයි. බලමු ඉතින් කට්ටිය ආවම කුකුලෙන් පල්ලෙහා පොඩි මෑණු පල්ලෙහා. අවුලන්නේ සූම් එකත් හොඳයි බලන්න. ඉතින් කටුව ගැට ගහ ගන්න ඕන. මාළු ඉබ්බාන. මේ ටික මම උඩින් තියනවා. මේ ටික මම උඩින් තියනවා. ඔක්කොම තෙමිලා. එතුමානේ වතුර අපි නෑ අපි හැදුවා බිත්තර රොටි ඒක නම් ආවනියමෙට මාළු නෑ ඉස්සෝ නෑ ඒත් මෙමරිස් ප්ලෙන්නේ අවුල් දවසක් වුණත් බ්‍රෝ මේක තමයි බොකා ෆ්ලොග් ෂෝ අලුත් කියලා ඒකට ඉතින් ගියා අලුත් තැනකට යනකොටම මාර පාම් පිටි කනා ගන්න ඕන චූටි ඔකට අග්ගාල පත්තු කරලා සෑහෙන අවුල් වැඩක් වුණාව මම දැන් දැන් වීඩියෝ ඔබ මහා විශ්ින්න බා කමන්න දාරුන් ගීමලේ ගහන එක ගන්න ඒ මොකද මම වීඩියෝ දාලා නැහැ රානාගේ පිත්ත ටෙන්ට් එක ගහගත්තා ටූටි වැඩි වතුර පයින් එක ඉප්පති ස්ටෑන්ඩ් කරගත්තා ඔය බැලුවත් කැලේ මාළු බා ගන්න හැක්කේද අපිට අර අතන නම් පතවලක් තියෙනවා ආරියේ අපි මේ හරි තමයි වල තියෙන්නේ පොඩි ඩබල් ගිනි මලක් ගහන කැලේ පත්තු වෙන්නේ අර වතු ඉංගාන පත්තු ඔව් ඈ ඕ අප්‍රෝ ගන්න සෑහෙන්න ඔත ගලක් තියනවා ගල උඩ දම්බා ඩිස්ප්ලේ ඔෆ් කර දියා වතුර ටික නටනවා ඒ පොඩ්ඩක් ගන්න මාළුන්ට දාන්න ඈ උච්චර වැඩි චපලට වැඩි අපි මාළුන්ට දාන්නේ ඕ හැමට ගන්න එදිද මොකද ගුලියනන්න එපා දැන් මේ මාළුන්වල ගුලියක් හදන්න අනේ කේත ඒක තුන විතර හොටි ටිකක් දැම්මම හරියන්නේ එහෙම ඕන ඒක වෙනම දාන්න දැන් අහන්න තාකියදී දෙන්නේ මලින් හාදට දා මේ අයින්ට ටිකක් දාන මේක ටික ටික දාලා අත අනාගත වෙන්නේ ඉරිමලයක් ගේවා හැබැයි දුම නම් උඩට යනවා ආ ওই දුම ඇති ඕකට යනවා ආ තා කොල් ටිකක් ගෙන් තා හිටු කොල් රෝඩි අනම්මා චුරු බෑ නරේ නැහැ කොල තිබ්බා මේ උන් වතුර නෝකින් දාගන්න රානා යනවා කොල ගෙන්න මේ වා අවුල ගන්න එපා පරිස්සමට ඉන්න හා
ඒ වැඩිය මේ ඇලෙන්නේ නැති කා. අතේ ඇලෙන්නේ නැති ගන්නට හදන්න ඕන. පාම්පිරි වදිනම් පොඩ්ඩක් දාන්න. ඒ තව ඔය වගේ අර ටිකක් ගෙනත් දාන්න චුටි බා. අර අතනයි තියෙන අර අතන අපි ගස් කපුවේ. අන්න එතන තියෙන පොත්තක් ටිකක් ලොකු. නෑ ඒකනේ ටිකක් ලොකු එක. ඒක බලලා ගන්නවා. මම දැන් ගිහලා ලයින් කරලා මාළුවෙක් අහුද්දි කියන්න උඹට. නේද? මෙතන වීඩියෝ කරා. මතකයිනේ මල්ලි. අර මේ අනම්මනන් ටික අරගෙන ඇත්තේ. අනේ ටික ලාගෙන. මහන්සි. ඈ? රාණා ලුණු කොහෙද? හරි. ඊළඟ වතුරගත් උණු කරගත්තා. බස් ටික තියනවා ගිනි මැලි ෂේප් එකේපත් වෙනවා. අර චොටු ආයි යනවා. මාළු 3-4 දෙනෙක් අල්ලේ වගේ. මේක තලපයක් කළා මොනවද හදනවද මන් දන්නේ නැහැ. ඔයාලට view එක පෙන්නන්නද? එතන තියෙන ගලක්. ගලක උඩ නැග්ගත්තොත් ඔයාලට පෙන්නන්න පුළුවන්. නැග්ගා. බොහොම අමාරුවෙන් නැග්ගත්තා. එතෙන්ට නම් ලස්සනට පේනවා වටේම. අනාව චූ ගන්නවා වගේ බා. චෙෆා ඉන්නේ පල්ලෙහා. නේද මොකද වෙන්නේ? කොහොමද? තලපේ හදාගෙන. ඉතින් guys පට්ට කැලේක අලුත්ම තැන. අලුත්ම view එක. සද්දයක් බද්දයක් ඇත්තෙම නැහැ. අපි සෙට් උන අලුත් vlog එකට ඉතින් ගිය අලුත් තැනකට යනකොටම මාර බොකේනේ වැටුණනේ බෑග් එකක් වතුරට අපි ගියේ අල්ලන්න මාළු ඉස්සෝ අහු උනේ නැනේ එක මොකෙක්වත් ඉතින් තවත් බොක උන අපේ vlog එක මාරම අවුලනේ හතර දෙනාටම බොක කලම් අදත් ෆේල් උන අපේ ප්ලෑන් එක වනරන්නේ පොඩ්ඩයි කිමෙටුකයි ක්‍රූ අවුලුනත් ෆන් තමයි අපේ vlog ක්‍රූ අරන් ගිය පාන් පිටි ටික අනලා ගත්තම් පුකා නියමෙට සැලුනේ නෑ අපි හැදුවා බිත්ත රොටි එක නම් ආව නියමෙට මාළු නෑ ඉසෝ නෑ ඒත් මෙමරීස් ප්ලෙනි නේ අවු දවසක් වුණත් බ්‍රෝ නරනරන්නතු ඉන්න මාළු නෑ ගාගෙන මූ වෙනවා අර බාරන්දියෙන් ගේන්න තිබ්බනේ මාළු තොට කිව්වා මාළු නෑ මද අලුත් ඇලකට පොරට මාළුව අහුවෙන්නේ උගේ ඇලේ විතරයි. ගන්න යන්නේ. චූඩි බබා එන්න. වා මාළු අතින් අල්ලන්න දාන්නේ. එන්න. හරිම වෙහෙසකාරී තත්යකට පත් වෙලා තියෙන උ මානසික වැටෙලා ඉන්නේ. රිලෙවෙක් වගේ. උඹට අල්ලන්න බැරුණා පොඩි එකට අල්ලන්න හැක්කේද? බලන්න චෙපා වැඩ ඉවර කරන්න ළඟ. අපි හිතන් ආයේ මාළු අල්ලන්න. රණාට මාළු අහුවෙන්නේ නැහැ. ඇලේ මාළු නැහැ. කවුද ඔය මේ ගල්පැල් මෑලේ මාළු අල්ලපු මිනිස්සයා? මාළුවෙක් ඉතුරු කරලා නැහැ නේ බා. ඒ වගේ අදහස් ඉදිරිපත් කරන්න බෑ. ඉස්සෝ අල්ලමු. ඌට අහුවෙන එකම සතා ඉස්සා. මගේ පණියම් බා. පව් යකෝ. වද?
ඉස්සෝයි කකුලේ අල්ලගෙන බලන්න. මාළු අල්ලනවා කියලා එකපාරක් ගියා දැන් ඉස්සෝයි කකුලේ අල්ලනවලු. මූ අල්ලන්නේ නැහැ. චූටි මොනවා හරි උයලා ගන්න. ඔය තියෙන දෙයක්. ඈ? බත් ගල උඩ තනියම එම්මා චූටි බබා දෙන්න මේට සද්දයක් බල්ලෙක් වන්න නැහැ කින්ද කෑ ගහන්න පුළුවන් වටේටම ඈ අනේ උඹට මුකුත් නැහනේ ඉස්සෙක්වත් අල්ලන් අනේ බා අර මේ අපි සෙට් උන අලුත් ලක් එකට ඉතින් ගිය අලුත් තැනකට යනකොටම මාර බොකේනේ වැටුනනේ බෑග් එකක් වතුරට අපි ගියේ අල්ලන්න මලු ඉස්සෝ අහු උනේ නැනේ එක මොකෙක්වත් ඉතින් තවත් බොක උන අපේ බ්ලොක් එක මාරම අවුලනේ හතර දෙනාටම බොක කලම් අදත් ෆේල් උන අපේ ප්ලෑන් එක වනරන්නේ පොඩ්ඩයි කිමේ තුකයි ක්‍රූ අවුලුනත් ෆන් තමයි අපේ vlog crew අරන් ගිය බාම් පිටි ටික අනලා ගත්තම් කුකා නියමෙට සැලුනේ නැ අපි හැදුවා බිත්ත රොටි එක නම් ආව නියමෙට මාළු නැ ඉසෝ නැ ඒත් මෙමරීස් ප්ලෙනි නේ අවු දවසක් වුණා ඩ්‍රෝ guys isek kahuela isek kahuela obala බඩු ඉන්නෝ යන්තම් 5x වලට දාපන් නැත්නම් ගෝල් රේස් අද දවසම වෙහෙසිලා කොහම හරි ඉස්සෙක් වයාගෙන ඉස්කෝ මයි මනි බෑග් අරකට මාළු එක්ක චූටි අවුණයි අවුණනේ ඔය කහිර වෙලාද කොහෙද ආයාගේ මනි බෑග් එක ඒකින් ඉස්සෝ කෝ ඉන්නේ ඈ කාකුල් දෙක මුල මං හිතේ පීකට හොයලා ඉන්න චූටි එනෝ ඇමක් දාලා ඇම කාලා ගිහිල්ලා අහුන්නේ නැහනේ කෝක්කේ වැරද්ද ඔයාගේ වැරද්දක් නැහැ චූටි බා ඒ පාර ගිහිල්ලා මොන ගලක් අස්සේ ඉන්නේ කෙෆා විතරයි වැඩක් ඇති වැඩක් කරන්නේ ඒ මෙතන ඉන්නවාද මාත් බයිනවා ගලෙන් පල්ලෙහාට හරියන්නේ නැහැ මං එන්නද ඔයාලට උදව් කරන්න හරිද ඉස්සෝ ඉන්නවද ඊ මොලේ කොවිලා මොරේද ගොඩේ ඒක කට්ටකේ ආප් වෙලා ඉඳන් වැඩ කරන එකම මිනිස්සයා ජෙෆා තලපේ අම්මඩෝ ආයි තොබ්බඩුනේ අනන යලේ විය තුනි වැඩි වුණා තුනි මදි රාණා ගියා ඉස්සෝ අල්ලන්න දැන් පේන තෙක් මානෙක ඇත්තෙත් නැහැ ඒමත් කාලා ගියා අපේ පළවෙනි බිත්තර රොටිය මේක ටයිමින් අඩු කරන්න බෑ නේද චුට්ටක් කාක්කට නේද ඔය ID කරන්න බා චෙෆා ඊළඟ එකත් හදන්නේ අල්ලගෙන මේ තියෙන්නේ අපේ බිත්තර රොටිය තොප්පර මිටිය ටොප් බඩු දැන් හොඳටම බඩගිනි ඊළඟ බිත්තර රොටියක් දාන්න තොප්පර පිටිය මේ තියෙන්නේ ලස්සනට සින්දාතෙන් තෙල් දැවේ නෑ දැන් අපි අනිත් එක ත්‍රිකෝණයක් විදියට හදමු චුඩි බා ගිනි මැලේ නිවිගෙන යන්නේ නැවතත්
ගිනිමැලේ පත්තු කරන දෙන්නේ. ඒ අරු ගියා මේ තාම නෑනේ. සද්දයක් වුණා. මේ කැලෙන් එනවා. කැලේ පාරෙන් එන්නේ මං හිතා. සරබර ගාගෙන යනවා. ජෙෆා වැඩ. ඒක ලස්සනට ආවනේ. ඔව් කැලේ පාරෙන් ඔයන්ට ආගට එන්නේ නැහැ. කැලේ කොල්ලා ගහක් උඩද කොහෙද? පේන්නේ හිතා ගන්න බෑ කොහෙද කියලා. මොරි ලාමක්ස් කන්නේ හදන්නේ. රීලව් අල්ලන්නද හදන්නේ? අන්න අර ඔයාලා පේනවද? අන්න ගහස් ඉන්නවා. අන්න අතන ගහස්. මොනා කරනවද මන්? දෙවෙනි එකත් හදාගෙන එනවා. චෙෆා වැඩේ නවත්තන්නේ නැහැ දිගටම වැඩ. මේක ඇතුළට කොට්ටයක් විතර ආවද දැන් නිදා ගන්න. මම දැන් නිදිත් මතයි බඩත් ගිනි. නා ගන්න ඕන. චූටි බබා මොනවා කරනවද මන් දන්නේ නැහැ. තා ගොඩක් කලයි. ගින්දර පොඩ වැඩි කරනවද? ආයි. අවුල. ඉතින් අපේ දැන් වැඩි යනවා. එක බිත්තර ටිකක් හදාගෙන තින්නේ. මොකද තින්නේ මාළු එහෙම නම් අල්ලගන්න බැරුණා. ඒක තමයි අවුල. උදේ ඉතින් බිත්තර ටික තමයි කන්නේ. එද්දිම පොක වුණා පොඩ්ඩක්. ඔව්. වතුරකට වැට්ටා. කපුරෝ. ඉතින් මෙන්න අපේ බිත්තර ටික සාමග්‍රය. බිත්තර ටික තමයි හදන්නේ. වැඩ කුක්. මෙන්න ප්ලේස් එක. බලි පොඩට වරෙන් කොහමද? ගිනිමැලේ පත්තු වෙනවා. නැත්තම් මෙතන හොපට කන ඉන්න බෑ. ඒක ගිනිමැලේ. ඊසි රාවන්නේ. ඊයානේ හොපට. මුතු විසයනේ දුමට. ඔව්. චූලි බබා මේකටත් දීලා තිබුණා නේද? අල්ලගන්න. අර කෑල්ල අරන් දියා මට කන්න බඩගිනි. මොකක්ද? මේවා කාලා නම් බඩ රිදෙයි උඹට. චූලි බබා ඔක හොල්ලන දැන් ඉතින් guys ඇලේ මාළු කන්න ආවේ. ඇලේ මාළු පොඩ්ඩක් බොකෝ වුණා. මේ ඇලේ මාළු නෑ. ඇලේ මාළු නෑ අල්ලන්නේ ඒක. කට්ටිය අල්ලනවා මගේ. චෙපාගේ බිත්තර රොටිය. අතින් නවන්නේ බිත්තර රොටිය. එහෙම තමයි කැලේනේ ඉන්නේ අපි. කැලේවත් ඉන්නේ. කැලේ විදියට ගහන්නේ. ඉන්දර ඊසි. එහෙනම් අමාරු කැලේ විදියට ගහන්නේ. මාන්සේ මම ඔක නටන වීඩියෝ එකක් දාවා. ගලවල. ඔව් දාන්න පොඩ්ඩක්. ඉතින් guys දැන් නම් රෑ වෙලා තියෙන්නේ පොඩ්ඩක්. ගේමලෙත් තරේ වත්තු වෙනවා. හය පව් වෙන්න ළඟයි නේ. හය කොහෙද දැන්? හය පව් වෙලා. හය පව් වෙලා. අපේ බිත්තර රොටි ටික. අපි තාම හතරේ දාන කනවනේ ඉන්න බෑ. එතන කෑවා. තාම වැඩ යන ගම. ඉතින් අපි බිත්තර රොටි දාලම මේ බලමු කොහොමද කියලා. අද ඉතින් පොඩ වැඩේ බොකෝ වුණා. වීඩියෝ එකේ තමයි බොකෝ වීඩියෝ එක. නෑ ඒක මාළුත් නෑ ඉස්සොත් නෑ. මේ දොල මාළුත් නෑ ඉස්සොත් නෑ. එද්දි වතුරෙත් වැට්ටා. බෑග් ටික වතුර වැට්ටා. මාර දොලක් මේක. අපි ඉතින් අමාරුවෙන් අවුලන්නේ බිත්තර රොටි කාලා අපිට ඉතින් අවුලන්නේ. අපි අලුතෙන් පොට්ටයක් හොයාගත්තනේ. ඒක ලස්සනයි. මරු දන නානත් ඇගේ. ගල් තලාව හදන්න දෙයක් නෑ නිකන් කියනනේ. එන ඉතින් අපි බිත්තර රොටි දාලා වැඩේ මේ කරමු නැත්නම් මේකේ බැටරි තියෙන ගන්න යනවා. මෙන්න ඉතින් අපි බිත්තර රොටි පුකා හදන බිත්තර රොටි එන්න අපේ. දෙමළේ තරේ පත්තු වෙනවා. ඒ ටෝච් එක කටර කරන් එහෙම කරා. තව උඩ කරන් ටෝච් එක. අන්න හොල්මන් වගේ වා. කලවරයි රාත්‍රිය. කලවරද තින්නේ. බොකුණාට අපි වැඩේ ගොඩා ගන්නවා අනිවාර්යෙන්. චෙෆා ඇති බං. දැන් පහ විතර ඉඳන් ඔය බිත්තර රොටි හදනවා ඈ. තාම පහයි. ඔක්කොම කනෝනේ අවදින් කනෝනේ. අයියෝ. ඔය වටේ කන වැඩි දැන්. මැද ගම. මැද ගෑනේ වැඩි. මේන් බලන්න. ඔය තේපාට පාඩ ඉන්න දීලා දෙක. දැන් මාව ජෝක් එක
හරි ඉතින් විතරේ දැන් බාන්න යන්නේ විතර මේක වැදින්න තව. අන්න අපේ රෑ කෑම. මාළු ඉස්සෝ නෑ ඒක. දුක තමයි. හරි ගියේ නෑ වැඩේ අපිට. හරි ගියේ නෑ බොක වුණා පොඩ්ඩක්. ඔය ඉතින් බොක වීඩියෝ එක තමයි මේ යන්නේ. මෙන්න ඉතින් අපේ බඩු ටික. බොක වුණා වැඩේ කොට දෑවා. විතර ටික. ගිනිමැලෙත් එක්ක. වාව්. මගේ බෑංගල් එක්කෝ. බෑංගල් එක බෑකේ. අන්න ඉතින් බඩු. දැන් ඉතින් අපි රස බලමු. රස බැලුවා අපි කලින්. කමු මේ මේක අන්තිමට කව එක පොඩ්ඩ මේ ඉන්නවා. එහෙනම් චීස්. දැන් හොඳයි බා. යේ. මන්ට ඕන හැන්ද කොහෙන්ද අර හැන්ද විතර යලා දෙන සුද්දා. දෙන්න. දෙන්න එහෙම ගත්තා. මෙහෙම නැව්වා. එහෙම ගියා. පිටරි වරද බා? ඔය මම චූරි බාගේ බාන ඉනිමල පස්සෙ මම කිව්වා. ගිරමල එළ වෙනකම් පත් වුණොත් මදුරුව කණ එක ගන්න නෑ බා. මදුරුව කොමන්ට් එන්නේ නෑ. අතෙන් පස්සේ ඩියුටි ඔෆ්. අයිය ආයි වගේනේ. හරි ජම්ම බා. රොටි හදලා පිටරි ගෙනින් තියන් කන්න ඕන බා. එකයි දින්නේ. ඕනේ. අගෝලා නේ. දැන් කන්න බෑ කොහොමත් අපි බොක්කොම කෑවනේ. දැන් නම් බඩ පිරලා. ඉතින් අපේ ගිනිමැලේ හොඳට පත් වෙනවා. දැන් ඉතින් අපිට නිදා ගන්න දෙන්නේ කුක් නම් හොඳට නිදා ගන්නම රෙඩි වෙලා ඉන්නේ. පොඩිම ඔන්න හොල්මා හොල්මන් ගාලා අපි බය කරනවා කලවඩි තා අන්න ඉතින් හොල්මන් වාන රෝල්මනා මේ කෑ ගහන්න එපා හොල්මන්ගේ ඒ පාර අපි හොයාගෙන හොඳේ මේ ටික අස් කරලා ඉදා ගමුනේ බැටරි මේක පාත් කරලා නෑ නේද ආව මිලි වරෙන් අස් කරා අම්මා දොල මැද ගල උඩ ඇලට් පාරක් දැම්මා සර මේ පැත්ත ගිනිමැලේ රස්නේ වදින සුපිරියට මතර අම්මා සුපිරියද අම්මා මාරින් දාස්නේ වතුර බහින සද්දේ මේ පැත්ත ගිනිමැලේ කාල බඩ පිටලා දැන් කාල වැඩි ඇත්තටම හදන එක කෑව කොයි වෙලාවෙ බලුවත් පායි දින විතර රොටි කොයි වෙලාවෙ බලුවත් පායි විතර රොටි පායි යන්තම් අන්තිම වීඩියෝ එකට 6ක් වගත්තා විතර රොටි නම් මොන්නද රහයිවා පොඩි මෑන් ගින්දර තපිනවා අර අරක ඇතුලේ චූටි ඔලුව දාන්න ජෙෆා කෝ ජෙෆා ලයිට් ගන්න ලයිට් දානවා අම්මා එහෙනම් good night ඉතින් guys දැන් අපි නිදා ගන්න යන්නේ සෙට් එකම අම්මා දැන් මාර සනීපයක් තියෙන්නේ දොල මැද ගල උඩ දොල මැද නේ 12යි නේ පොඩ 12යි නේ ඒක මැද වගේ තමයි අර පැත්තේ දොල තින්නේ යන්න අපි වතුර වැඩි වුණොත් නම් පොඩ්ඩක් වතුර වැඩි නැති මෙලසල පායන දවස් ටික ගන්න දොල ඉරිමෙලක් තියන අපි පැක් කරා බෑග් ටික පැක් කරලා තින්නේ නැත්තම් උදේ පාන්දර ඔක පාවිච්චි කරන්න බෑ එනිති වැඩි කතාවක් නැහැ බැටරිත් අන්තිමට ගිහින් තින්නේ හරි එන්න මු ගලක් උඩින් නම් වීඩියෝ කරා ගල උඩින් නම් වීඩියෝ කරේ මු තමයි බැටරි බැස්සුවේ බොරුවට මාළෝ වුණෙත් නැහැ අද නම් මා මාර දවසක් වීඩියෝ වෙන අවුලුන්නේ නැහැ එහෙනම් ඉතින් අපි වීඩියෝෙන් ගිහලා එන්න දැන් නම් මට නිදිමත කුක් එක තව ඉතින් අපි හොඳ කෑමක් හදමු ආයේ එකම හොඳ කෑමක් හදමු ආයේ ප්‍රයිස් අදම අපි ඊළඟට මේ ඉන්නේ පොඩි බෑ මේ ඉන්නේ එහෙනම් ඉතින් අපි මේ වීඩියෝෙන් ගිහලා එන්න මේ ඉන්නේ මන් නෙවෙයි මේ ඉන්නේ මං හරි මේ හරි good night නෙමෙයිකෝ bye ගියා ග්‍රෑන්ඩ් නෙමෙයි bye guys bye හැමෝටම bye ඉතින් අපිට good night හරි අපිට good night හැමෝටම ජයෙන් වේවා bye see you අපි සෙට් වුණා අලුත් ලෝකෙකට ඉතින් ගියා අලුත් තැනකට
යන්නකොට